ඔයත් වගේ ෆෝන් එකට හොඳ ෆාස්ට් චාර්ජ් එකක් හොයනවද? මාකට් එකේ හොඳයි කියන බ්‍රෑන්ඩ්ස් වලින් ඇත්තටම අපි ගෙවන මුදලට අපිට වටිනාකමක් ලැබෙනවා. ගොඩක් වෙලාවට මේ වගේ මිල ගණන් අපිට ඕවර් ප්‍රයිස් රේන්ජ් එකේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකට සොලියුෂන් එකක් තමයි අද අපි ගෙනාවේ. ඒ තමයි Esido බ්‍රෑන්ඩ් එක. ඔයාලට high quality products range එකක්ම මේ Esido බ්‍රෑන්ඩ් එකකින් Shopee එක අපි හරහා මිලදී ගන්න පුළුවන්. ඉතින් අද අපි ගහලා තියෙන මේ Esido බ්‍රෑන්ඩ් එකේ ෆාස්ට් චාර්ජස් කිහිපයක්. ඉතින් මේ Esido නමාලුත් උනාට ඔයගලන්ට බය වෙන්න කිසිම දෙයක් නැහැ. මේ හැම ප්‍රොඩක්ට් එකකටම ඔයගලන්ට 1 year warranty එකක් ලැබෙනවා. ඒක නිසා ඔයගලන්ට බය නැතුව මේ products මිලදී ගන්න පුළුවන්. අපි එහෙනම් මේ ටික unbox කරලා බලමු මේ වගේ unboxing experience එක කොහොමද කියලා. ඉතින් මේ තමයි අද අපි කතා කරන්න යන items තුන. ඉතින් මේ වගේ items දෙකක් ඔයගොල්ලන්ට gang technology එක කරා බලා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයාලට ටිකක් පොඩි බරින් අඩු charging experience එකක් ගන්න පුළුවන්. අනිත් කාරණේ තමයි විශේෂයෙන් කියන්න ඕනේ ගොඩක් අය හිතන් ඉන්නවා බරින් වැඩි charges තමයි ගොඩක් හොඳ කියලා. එහෙම එකක් නැහැ. ගොඩක් වෙලාවට මේ වගේ බර වැඩි charges වල ඒගොල්ලෝ බර වැඩි කරගන්න මේ වගේ යකඩ කෑල්ලක් එකතු කරනවා. ඉතින් දැන් එන technology එකත් එක්ක විශේෂයෙන් gang technology එක කරා ඔයගොල්ලන්ට size එකෙන් පොඩි බරින් අඩු charges බලා ගන්න පුළුවන්. ඉතින් මේවා සාක්කු වෙනත් ඔයගොල්ලන්ට ලේසියෙන්ම දාගෙන යන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ බර වැඩි වුණා කියලා ඒ වගේ charges වලට රැවටෙන්න එපා. ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව මේ ටික unbox කරලාම බලමු. ඉතින් අපි එහෙනම් මුලින්ම මේ 35 watt gang charger එක unbox කරලා ඉමු. හරි ඉතින් අපි box එක අතර ගත්ත ගමන් ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් box තුනම එකම size එකෙන් තමයි ඔයගොල්ලන්ට එන්නේ. white color box එකක. ඉතින් box එක අතර ගත්ත ගමන් ඔයගොල්ලන්ට මේ විදිහට Esido logo එක බලා ගන්න පුළුවන්. ඊට පල්ලෙහෙන් ඔයගොල්ලන්ට gang charger කියලා මේ විදිහට mention කරලා තියෙනවා. ඉතින් මේක gang technology එකත් එක්කන charger එකක්. ඒ වගේම මේක PD35 watt support කරනවා. ඒ කියන්නේ power delivery technology එකත් එක්ක තමයි මේක එන්නේ. ඒ වගේම මේක type C port එකක් තියෙන charger එකක් single port. ඒ වගේම මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා fireproof material වලින් තමයි මේක හදලා තියෙන්නේ කියලා. ඒ වගේම ඔයගොල්ලන්ට සඳහන් කරනවා මේක YC149 කියන model එක. ඉතින් box එකේ යටට ආවට පස්සේ ඔයගොල්ලන්ට මෙතන මේ විදිහට මේකේ තියෙන specification ටික සඳහන් කරලා තියෙනවා. මේක overcurrent protection තියෙනවා. ඒ වගේම intelligent identification කියලා මේගොල්ලෝ mention කරලා තියෙනවා. ඒ වගේම GaN high tech කියලා මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම over voltage protection, ඒ වගේම short circuit protection කියලාත් මේගොල්ලෝ මේ විදිහට mention කරලා තියෙනවා. ඉතින් box එකේ බලා ගන්න පුළුවන් ඉන්නේ ওই ටික තමයි. ඉතින් අපි එහෙනම් මේක open කරගෙන බලමු box එක ඇතුලේ තියෙන්නේ කොහොමද කියලා. වව් මෙන්න මේ විදිහට ගොඩක් පොඩියට අපිට මේ charge එක බලා ගන්න පුළුවන්. ඉතින් 3 pin විදිහට තමයි මේ charge එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් එන ගොඩක් ඒ වගේ අපිට 3 pin charges තමයි අපිට ලංකාවට available වෙන්නේ. ඉතින් ඒ වගේම මේක මම කලින් සඳහන් කරා වගේම අපිට type C port එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ single port. හරි අපි එහෙනම් අපි ඊළඟ charge එක ගැන කතා කරමු. බොක්ස එක අතර ගත්ත ගමන් ඔයගොල්ලන්ට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. කලින් වගේම මේකේ logos ටික ඒ වගේම quick charges කියලා මේ විදිහට සඳහන් වෙනවා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ මේක charging dock එක වගේම අපිට මේකේ charging cable එකත් මේක box එක ඇතුළේම include වෙනවා. ඒ වගේම මේක 45 watt charger එකක්. ඒ වගේම මේකේ ඔයගොල්ලන්ට ports දෙකක් බලා ගන්න පුළුවන්. එකක් USB විදිහටත් අනික type C විදිහට. ඒක නිසා ඔයාලට device දෙකක් වුණත් එකපාර මේකෙන් charge කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම YC156 කියන විදිහට මේකේ model number එක අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේ charger එකෙත් gang technology එක බලා ගන්න පුළුවන්. ඉතින් අනිත් දේවල් ගැන අපි ලොකුවට කතා කරන්නේ නැතුව වැඩි වෙලා යන නිසා අපි මේක unbox කරලා බලමු. ඉතින් unbox කරපු ගමන් white color එකකින් ඔයගොල්ලන්ට මේ විදිහට අපේ charging adapter එක වගේම charging cable එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට මේ විදිහට තමයි charger එක අතර ගත්තට පස්සේ මේකේ ports ටික බලා ගන්න පුළුවන් වෙන්නේ. Auto type C port එක PD45 watt විදිහටත් ඒ වගේම USB port එක quick charging 18 watt විදිහටත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම cable එක ගත්තට පස්සෙත් ඔයාලට හොඳ high quality braided cable එකක් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ වගේ මිල ගණන් ඔයාලට මම පල්ලෙහා description එකේ සඳහන් කරලා තියන්නම්. ඉතින් එහෙනම් අපි යමු අපේ අවසාන charger එක ගැන කතා කරන්න. බොක්ස එක අතර ගත්ත ගමන් ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. කලින් වගේම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් Esido logo එක වගේම quick charger කියලා මේ විදිහට සඳහන් වෙනවා. ඉතින් මේක 20 watt charger එකක්. ඒ වගේම කලින් chargers දෙකේම gang support කරා. ඒ වුණාට මේකේ gang technology එක නැහැ. හැබැයි මේ charger එකේ ඔයගොල්ලන්ට විශේෂම දෙයක් බලා ගන්න පුළුවන්. ඒක තමයි මේකේ ඔයගොල්ලන්ට මේකෙන් out වෙන පොඩ් ගන්න බලා ගන්න මේකේ LED display එකක් තියෙනවා. ඉතින් මේකේ YC87 විදිහට අපිට මේකේ model number එක බලා ගන්න පුළුවන්. ඉතින් අපි එහෙනම් වැඩි කතා නැතුව box එක open කරගෙන බලමු. wow මේ විදිහට අපිට අපේ charger එක බලා ගන්න පුළුවන්. ඉතින් කලින් box දෙකටම වඩා පොඩ්ඩක් වෙනස් විදිහට තමයි මේ box එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ.
මේ වගේ කව එකක් තියෙනවා ඒක මේ විදිහට ඉවත් කරගන්නවා. ඉතින් මේ එසිඩෝ ලෝගෝ එකත් එක්ක ඔයාලට මේ විදිහට බ්ලැක් කලර් charger එකක් බලා ගන්න පුළුවන්. මේකෙත් ඔයාලට කලින් විදිහටම 3 pin plug එකක් බලා ගන්න පුළුවන්. ඉතින් charger එකේ ports පැත්තට ගියාට පස්සේ මේක ඔයගොල්ලන්ට USB වගේම type C port එකක් බලා ගන්න පුළුවන්. ඒට උඩින් ඔයගොල්ලන්ට මේ විදිහට LED display එක බලා ගන්න පුළුවන්. ඉතින් ඒක හරහා ඔයාලට ඔයගේ charger එකකින් phone එකට out වෙන watt ගාන හරියටම බලා ගන්න පුළුවන්. ඉතින් ඔය ටික තමයි අපිට මේ chargers තුන ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් ඒ වගේම ඔයගොල්ලෝ දැන් ස්මාර්ට්ෆෝන් එකක් වගේ මිලදී ගන්න ඕන නම් ඔයගොල්ලන්ට ගොඩක් දුරට මේවත් එක්ක charger එකක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඔයගොල්ලන්ට third party charger එකකට යන්න වෙලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට මේ ස්මාර්ට්ෆෝන් එකේ brand name එකෙන් මෙන්න chargers ගන්නවා. ඉතින් ඒවේ ගොඩක් දුරට ඔයගොල්ලන්ට මේ නම ගහලා තිබ්බට මේවා ඇත්තටම original ඒවා නෙමෙයි. ඔයගොල්ලන්ට high copies තමයි ගොඩක් වෙලාවට මේ වගේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වගේ charger එකක් ඔයගොල්ලෝ use කරද්දී ඔයගොල්ලන්ගේ phone එකේ battery health එකට වෙන දේ මම අමුතුවෙන් කියන්න දෙයක් නෙමෙයි. battery health එක ගොඩක් දුරට අඩු වෙනවා. ඉතින් ඔයගොල්ලෝ ලොකු ගාණක් දීලා ඒ වගේ high copies වලට යනකොට මම හිතනවා මේ වගේ third party brand එකකට යන එක ඔයගොල්ලන්ගේ phone එකේ battery health එකට ගොඩක් හොඳයි කියලා. ඉතින් ওই ටික තමයි අපිට mainly කතා කරන්න තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මේ products මිලදී ගන්න අවශ්‍ය නම් ඔයගොල්ලන්ට පුළුවන් කලුතර Shopitech branch එක visit කරලා හරි නැත්නම් මෙන්න මේ තියෙන number එකට call එකක් දීලා හරි මිලදී ගන්න. ඉතින් ඔයගොල්ලන්ට ගෙදරටම cash on delivery පහසුකම හරහා ගෙන්න ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අවශ්‍ය නම් කතා කරන්න. ඉතින් මේ වගේ videos දිගටම බලන්න අපේ channel එකත් එක්ක එකතු වෙන්න කියන ගමන් අදට ගිහින් එන්න සුබ දවසක්.